ඔය පීනනවාද? දෙන්න එපිකමනින් ගමනක් යනවා වගේ. මේ පීනනවා දෙන්න. අයියා බරට වැඩ මේ කලවම් කරන අයියා මේ ටික ඒවා තියෙනවා. Yeah, I'm about to fade away. Cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just let me be me and I'll stay out of your way. I can see the way you look at me. හලෝ බොන්ජෝර්නෝ හැමෝටම අයිබෝවන්. ඉතින් අද මම අලුත් ගමනක් ආවා. ඉතින් ටිකක් ඉතාලිය පහළට අද ආවේ ජෙනෝවා වලට. ඉතින් අද උදේ පාන්දර තමයි පිටත් උනේ. දැන් මං ජෙනෝවාට ඇවිල්ලා තියෙන්නේ. ජෙනෝවා වල මං ඇවිල්ලා තියෙන්නේ බීච් සයිඩ් එකට තමයි. ඉතින් අද ආවේ ගෙදර අයියලත් එක්ක කාර් එකේ තමයි ආවේ. ඉතින් යාලා පල්ලයට බැස්ස දැන් ඉතින් අපි අයියලාගේ අයියා වැඩ කරන තැන බොස්ගේ ගෙදරක් තියෙනවා. ඒ ගෙදරට තමයි ආවේ. ඉතින් ඔයාලට මම ඒ ගේට් පෙන්නන්න ලස්සන ලොකේෂන් එක තමයි ඒකේ තියෙන්නේ. අපි එතෙන්වත් යනවා. අපි බීච් එකට ආව පොඩ්ඩක් එන්ජොයි කරන්න. ඉතින් දැන් එතෙන් ඇවිල්ලා ඉන්නේ. මම වීඩියෝ එක මුලින් ඉඳන් ගත්තේ නෑ. මම එතෙන් ඇවිල්ලා තමයි වීඩියෝ එක ගත්තේ. ඉතින් අපි සෙට් එකක් ආවා. මම ඔයාලට පෙන්නන්නම් යාළුවා. ඉතින් ලස්සන මේ බීච් එක වලට පේනවා ඇති. අපි යම් පහළට යම් ගිහිල්ලා අපි ඉස්සරහට වීඩියෝ එකේ විස්තර කතා කරමු. ලස්සනයි ටිකක් සීතලයි. මිලාන් වලට වඩා චුට්ටක් මේ බීච් සයිඩ් එකේ ඉන්න වෙන්න මම හිතන්නේ සීතලයි. අවුව තියෙනවා. අවුව සැර දැනෙන්නේ නැහැ අර හුළඟත් එක්ක. මේ ලස්සනයි මෙහි අර වතුර නිකන් නිල් පාට අර අමුතු පාටක් තියෙන්නේ. මේ ගොඩක් ඉතාලියේ මෙයා අයියා කියපු විදිහට නම් ඉතාලියේ ලස්සනම තැනක් තමයි මේ බීච් සයිඩ් එක. මේ ජෙනෝවා වල තියෙන බීච් සයිඩ් එක. ඉතින් බලමු. මෙතනින් පල්ලයට බහින්න දෙනවා. අපි මේ දැනට තමයි ආවේ. ඔව් ඉතින් පල්ලයට බහින්න තියෙනවා. දැන් මේක තමයි ඉතින් අද ආපු තැන. ලස්සනයි ලොකේෂන් එක බලන්න පුළුවන් ඔයාලට. අපේ බෝඩිම අයියා තමයි මේ ඉන්නේ. මේ අපේ ඉන්දික අයියා තමයි ඉන්නේ. අර දෙන්නා ලැහැත් වෙලා තියෙනවා මේ නාගන්න කලින්ම. ගොඩක් මේ බීච් සයිඩ් එකට ගොඩක් මේ දවස්වල මේ ඉතාලියේ තැන ගෙනවා. මොකද මේ දැන් මේ රස්නේ කාලේ රස්නේ කාඩ ගොඩක් ඉන්නේ බීච් සයිඩ් එකට තමයි කට්ටිය. ඔයාලා පේන්නේ නැති ලස්සනයි මහා ලස්සනයි මේ පොඩි රැල්ලක් එනවා මේ වටේ බෝට්ටු ප්‍රයිවට් බෝට්ටු ඔක්කොම අරන් ඉන්නේ. ඉතින් අපි මම ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්නම්. ඊකට වීඩියෝ එකත් එක්ක ඉන්න. යාළුවනේ ඕන්න ඉතින් අපි නාන්න බැස්සා මේ පොඩි රැල්ලක් තියෙන්නේ නාන්න පුළුවන් මම දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ලස්සනයි. පොඩ යට නැහැ.
මේ අයියට තමයි අපිට පුරුදු කරන්න පීනන්න. අන්න බලා ගන්න. හරි. ඔය මේව අදින්න. පස්සට. ඊළඟ අනිත් එක මේක දැම්මා වතුරට මේක හැද්දා. ආ. හරියට හරි. මේ පීනන්නේ හොඳට. බෑ බෑ කියලා පීනන්නේ හොඳට. දිය කොහොමද ගමන? ලුණු රහයිනේ. හොහෝ. මේකේ තියෙනවා මීටර් ගානක්. ඔව් මේ මෙතන යන්න දෙන්නේ? බාරයා වෙන්නේ කොහොම මං යන්නේ නැහැ. වීඩියෝ එක යන්න දෙන්න. යනවනම්. බා එන්න බෑ. ඉතින් අපේ මේ ලයිෆ් ගාඩ් මෙයා තමයි ඉන්නේ. මෙයා අපිට පුරුදු කරනවා දැන් කොහොමද මේ ගිලෙන්න යන අවස්ථාවක කොහොමද බේරගන්නේ? ඒ වගේම මේ ගිලෙන පුද්ගලයෙක් බේරගන්නේ කොහොමද? අලුතෙන් එක්කෙනෙක් පීනන්නේ කොහොමද කියලා අපිට මෙයා ඇත්තටම අද දක්වනවා. ඔයගොල්ලන්ගෙන් අය කරන නිසා මට වීඩියෝ එකට කියා දෙන්න කියාවක් නැහැ. හැකියාවක් නැහැ. ඔව්. ලයිෆ් ගාඩ් එකතන පීනනවා. දැන් කවුද තියෙන අතේ තියා. ඔය පැත්තේ මෙහෙට එන්න මං. අපි දැන් අපි ඉන්න හරිය දෙන්න. දී අපි ඉන්න හරිය දෙන්න. අපිට මාව ඉල්ලන්න ගන්න මම මොනවද පුදු කරන්නේ කොහොමද? දැන් උඹලගේ උඹනා ඕනේ මොකද මම මාව දැන් උඩ ගහනවා. හරියයි. කොටයිනේ මම. යට යන්නේ නැහැ මම අර යටක යන්න. ඔය දෙන පීන. වැඩි කකුල ගහලා ළඟයි. ඔය පීනනවද? දෙන්න එපිකමනින් ගමනක් යනවා වගේ. මේ පීනනවා දෙන්න. හොඳයි. යන්න ගහන්න එපා. අපිට ඔළුව යන්න ගහන්න. යයි මූ විතර පාර හිටනවා අතුරු දාන්න බෑ එන්න ගම්බරේ දන්නේ. වෙන්න මේක ආවුනේ දෙන්න මම ගහවල වතුර පාර ඔක විලිනවා වීඩියෝ කනවා කතාව මෙහි පාර හිටු රතු පාර අල්ල ගන්නවා. මේ දෙන්න මේ ජෙලි පීස් කෙනෙක් උඩට ගන්න තවලා ගන්නනේ. මේ ඉන්නේ. ඔන්න යා ගහලා යනවා උඹ ඔය කකුල් ටික ගහලා යනවා විදලා යනවා. අයියා ගියේ දෙන් ගමුද නැත්තම් දෙක ගහලා මේ ජෙලි පීස් කෙනෙක් දාලා. යකුයි බාමරෙද්ද කොහේ? ඒක. ආ නෑ. ඔලේ. මම බයත් කරනවානේ. මන්නේ වීඩියෝ එක මේක ගන්න පස්සේ වාගිනා මොකද?
ඉතින් යාළුවනේ අපි එතනින් නාගෙන දැන් ගොඩට ආවා. මොකද මේ දැන් අවුරුසර වැඩි ටිකක් අමාරු ඉන්න. ඉතින් දැන් අපි යනවා මර මං කිව්වේ මේ අපේ ඒ අයියාගේ ඒ වැඩ කරන තැන එයාගේ ගෙදරක් තියෙනවා. එතෙන් යන්නේ. එතන අපි බාබකියු පාරක් දාන්න යන්නේ. එතන ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. පොඩ්ඩක් අර කන්ද උඩට වගේ යන්න තියෙනවා. මේ උඩට වගේ යන්න තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා ඊතුරු කොටස බලමු. මම බලන්න මෙතනත් කට්ටිය නානවා. මේ අපි එතෙන්ට ගිහිල්ලා බාබකියු පාටියේදී හම්බෙමු. එහෙනම් අපි එතනින් හම්බෙමු. පාරකට දෙන්නෙක් ඇවිල්ලා දවසට පැය දෙකකට දෙන්න දවසට 10 දෙනෙක් පුළුවන් දෙන්න පුළුවන්. එකපාර දෙන්න බෑ. මෙතන 400 පැයට. දැන් ඊටත් වැඩි කරලා දැන් අපේ මිනිමේ ආපු දවසට 400. කාඩ් එකකින් ගෙවන්න නැතුව ගෙවනවා නම් ආ. 20යි. දෙන්නම් බිම.
ගියා පාන් ඒවා මේවා ගන්න මම එළියට ආවා මේ අයියා අරන් එන්න හදනවා. ඉතින් අපි මේවත් අරගෙන අපි දැන් යනවා විල්ල එකට. ඒ කියන්නේ අපේ ගෙදරට යනවා. අපේ ගෙදරට ගිහිල්ලා බාබිකියු දාලා අපි එතන වීඩියෝ වඩ ගේන්න. එතන ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. එතනත් අපි බලමු ගිහිල්ලා. එහෙනම් දිගටම ඉන්න වීඩියෝත් එක්ක. ඉතින් ඔන්න අපි ආවා මේ ගෙදරට ආවා මාල් view එකක් තියෙන මෙතන. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මෙතන කොහොමද කියලා වීඩියෝස් වලින්. ඉතින් ඇත්තටම මාර ලස්සනයි. ටිකක් කන්දක් උඩ තමයි මෙතන තියෙන්නේ පොඩ්ඩක්. මේ අර ඉතාලියේ ටිකක් පොසත් අය තමයි මේ වගේ තැන් ගන්නෙ. සාමාන්‍ය මේවා රෙන්ට් කරනවා අර මේ සමහරකට කට්ටිය බීච් සයිඩ් එකදී රෙන්ට් කරනවා. ඉතින් මේ බලන්න මේ තියෙන්නේ ගෙදර. තියෙන්නේ ලස්සන මෙතන හදලා තියෙනවා. බලන්න මෙතනින් view එක. බලන්න අපි අර බීච් එකට ගියේ මේ පැත්තට ගියේ. ඒ පැත්තේ දැන් තමයි ඔහොම ආවේ. මේ තියෙන සම්පූර්ණ ඔලිව් ගස් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ බලන්න අර පැත්තේ කඳු තියෙන්නේ. මේ බීච් එක මේ පැත්තේ කඳු තියෙන්නේ. අපි ඉන්නේ කන්දක් උඩ. මේ තියෙන ඔලිව් ගස්. එතකොට මෙයා තමයි ලස්සන මේ හදලා තියෙනවා. මිදි තියෙනවා. හැමදේම පළතුරු වර්ග තියෙනවා. මේ තියෙන ඔලිව් ගහක් මේ. එතකොට මෙතන බලන්න මෙතන මාර ලස්සනයි. මේ බලන්න මෙතන ඉඳගෙන view එක. ඒ වගේම මෙතන දැන් උඩ තට්ටුව තියෙනවා මේ ගේ ඇතුළ. ගේ ඇතුළ පෙන්වන්න ඕනේ නෑනේ. මේ බලමු මේ උඩ තට්ටුව. වන්න වලට බලා ගන්න පුළුවන් මාර ලස්සන view එකක් තියෙනවා. එතකොට මෙතන බලන්න මෙතන මේ පූල් එක තියෙනවා. මෙතන මේ පූල් එකට මම ගිහිල්ලා පෙන්නන්න. මේ හැමතැනම මේ පේන තැන් වල හැමතැනම තියෙන ඔලිව් ගස්. මේ ඔලිව්. මෙතනක් තියෙන මේ වත්තෙත් මේ එන අක්කර එකමාරක් දුර තියෙනවලු. ඉතින් මේ හැමතැනම මේ view එකක් වෙන විදිහට තමයි ගෙවලා හදලා තියෙන්නේ මේක. මෙහෙත් එහෙම තමයි මේ බලගන්න. තමයි අම්මා හොටෙල් වල හදලා තියෙන්නේ. කන්ද ඉතින් බීච් එක තව අපි බලමු මේ පල්ලෙහාට ගිහිල්ලා වත්ත පෙන්නන්න. ඉතින් අපි පූල් එකටත් යන් තාම මේ හදනවා.
මම දැන් පෙන්නවා. ඉතින් දැන් අපි යමු. දැන් අපි බාබකියු පාටිය දානවා. මම ඔයාලට පෙන්නන්න ඒක කොහොමද වෙන්නේ කියලා. අපි බාබකියු පාටියෙන් පස්සේ අපි මිලාන් බලා පිටත් වෙනවා. මොකද හෙට මම වැඩත් එක්ක තියෙනවා. එහෙනම් ඉතින් අපි එහෙනම් බාබකියු පාටිය කොහොමද වෙන්නේ කියලා ගිහලා බලමු. ඉතින් ඉන්දිකා අයියා බරට වැඩ මේ කලවම් කරනවා. ඉන්දිකා මේ ටික ඒවා තියෙනවා. මාළු තියෙනවා. Hadi subuh mau tinda. ඉතින් අපේ බාබකිව් එක දාලා දැන් මේ කණ්ඩායම් යන්නේ. මම හවසලා දෙන්නේ බාබකිව් පාටියක් දැන් ඉවර වෙන්න ළඟයි. ඉතින් අපි බාබකිව් පාටිය කමු.
hello guys. Yeah, I'm about to fade away. Cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just let me be me and I'll stay out of your way. I can see the way you look at me, I'm such a disgrace. I never really asked to be brought into this place. You wanna love me? Well then baby have a taste. All the highs and the lows, no you'll never be the same. I don't really wanna hurt you but I can't control the pain. If you're sticking by my side, maybe we could be okay. Okay, maybe you could be the change I need today. I promise that I've never felt this way. I really hope that you will choose to stay through all the pain. I know you told your friend you're not okay, and tell me what's wrong and why you never said you felt that way. Guess you're trying to stay strong and fake a smile until ඉතින් යාළුවනේ අද මම මෙතන වීඩියෝ අවසන් කරන්න හදන්නේ. මොකද හවස් වුණා අපි දැන් මිලන් වලට යනවා. දැන් ඊට බැගගෙන යනවත් එක්ක ඉතින් මිලන් වලට යන්නත් උන පැය දෙකමාර තුනක් විතර යනවා. හින්දා ඉතින් අද එක පාඩ හදිස්සිය ආපු ගමනක් මේක. ඉතින් අපි ලස්සන ගමනක් තව ගිහිල්ලා මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයාලට දෙන්නම්. ඉතින් මගේ channel එක subscribe කරලා දැන් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් එහෙනම් අදට අපි නවතිනවා. ජිනෝ වලින් මිලාන් වලට යන්න ඕනේ. ඉතින් රෑ වෙනවා. ලස්සනයි. ආපු ලොකේෂන් එක හිතුවට ලස්සනයි. ඉතින් බබකියු පාටියක් ඉවරුණා. ඉතින් ඔක්කොම හොඳින් වුණා. ඉතින් අපි තවත් දවසක හම්බෙමු. පරිස්සමින් ඉන්න. එහෙනම් හැමෝටම චාවෝ බයි.